ආයුබෝවන් සියලුම දෙනාට අද අපේ මාතෘකාව තමා කළමනාකරණය හැඳින්වීම. මැනේජ්මන්ට්. නැත්නම් මේ කළමනාකරණය හැඳින්වීම. ඉතින් මොකද්ද කළමනාකරණය කියලා කියන්නේ? ඔයගොල්ලෝ අහලා තියෙන විදිහට. මොකද්ද කළමනාකරණය කියලා කියන්නේ? ඉතින් මේ කළමනාකරණය කියන වචනය ගත්තොත් ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරෙන දෙයක් තමයි කළමනාකරණය. කළමනාකරණය. කළ යුතු දෑ මනවින් මනාව කිරීම. කළ යුතු දෑ මනාව කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් මේ කළමනාකරණය කියන වචනේ අපි ගත්තොත් එහෙම මේකේ තියෙනවා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය නැත්නම් මෙහෙයවීම සහ පාලනය කිරීම මගින් සංවිධානය කරමුණු සාර්ථක විටු කර ගැනීම තමයි අපි කියන්නේ කළමනාකරණය. එහෙනම් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, නායකත්වය හා පාලනය කිරීම මගින් සංවිධානය කරමුණු සාර්ථකව ඉටු කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් මේකෙදි මේ manage people expertly මැනේජ්මන්ට් කියන එක ගත්තාම මැනේජ් කරන්නේ කවුද? මිනිස්සු people expertly. ඉතින් අපිට විශිෂ්ට විදිහට මේ පාලන ක්‍රියාවලිය සිදු කරනවා නම් මිනිස්සු පාලනය කරනවා එක්ස්පර්ට්ලි. අපි බලමු කළමනාකරණය සම්බන්ධයෙන් විවිධාකාරයේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් මේ නිර්වචන අතරින් ප්‍රධාන නිර්වචනය දෙකක් අද කතා කරනවා. එකක් තමයි පොලට්ගේ නිර්වචනය. ඉතින් පොලට් කියනවා අනිත් අය සමග සහ අනිකුත් අය මගින් කාර්ය ඉටු කර ගැනීමේ කලාවක් වන්නේ කළමනාකරණය. කාර්ය ඉටු කර ගැනීමේ කලාවක්. ඒ කාර්ය ඉටු කර ගැනීමේ කලාව කරන්නේ කොහොමද? තනියෙන්ද? නැහැ. අනිත් අය සමග සහ අනිත් අය මගින් වැඩේ කරව ගන්නත් පුළුවන් වෙන්න. මේ වැඩේ කරන්න නම් ටීම් එකක් ඉන්නත් ඕනේ. ඒ ටීම් එකෙන් වැඩ ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකයි. අනිත් අය සමග සහ අනිකුත් අය මගින් කියන්නේ ඒකයි. කාර්ය ඉටු කරගද්දි අපිට ඒක හිතා වැදගත්. අනිත් අය සමග අනිත් අය මගින් තව නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා ජේම්ස් ස්ටෝන් ඇන්ඩ් ප්‍රීමන්. මෙයාලගේ නිර්වචනය තමයි සංවිධානයක අරමුණු ඉටු කර ගැනීම සඳහා එහි පවතින මනුෂ්‍ය සහ භෞතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පාලනය, එවැගේම නායකත්වය ලබා දීම මෙන්න මේ කියන ක්‍රියාවලිය. මෙන්න මේ අපි ගත්ත සංවිධානය, නායකත්වය, සැලසුම් කිරීම, පාලනය කිරීම කියන ක්‍රියාවලිය ඇතුළත් සමස්ත ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා කියන්නේ. එහෙනම් මේකෙදි ඔයගලන්ට තේරෙනවා ඇති සංවිධානයක් ගත්තොත් සංවිධානයක තියෙන අරමුණු. සංවිධානයක තියෙන මොනවාද අරමුණු තියෙනවා. සංවිධානයක objectives අරමුණු තියෙනවා. aims කියලා අපි කියනවා. ඉතින් ඔයගොල්ලෝ වැඩ කරන ආයතනවල එහෙම නැත්නම් අපි ගත්තොත් රජයේ ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික ආයතනයක්, කම්පැනි එකක්. ඉතින් මේ වගේ ආයතන ගත්ත මේ ආයතනවල තියෙන විෂන් එකක්. දැක්මක් තියෙනවා. මිෂන් මෙහෙවරක් තියෙනවා. ඒ වගේම ඉලක්ක තියෙනවා. ඉලක්ක අරමුණු මේවා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ වෙනස් වෙමින් පවතින ව්‍යාපාරික පරිසරයකදී ව්‍යාපාර පරිසරය ගත්තොත් ඒක ගතික නැද්ද? වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා කාලයත් එක්ක, ප්‍රදේශයත් එක්ක, විවිධ සාධක ඒවත් එක්ක මොකද වෙන්නේ? ව්‍යාපාර පරිසරයේ විවිධ සාධක මත වෙනස් වෙනවා. අන්න ඒ කියන වෙනස් වෙමින් පවතින මේ ව්‍යාපාර පරිසරයකදී සංවිධානයේ කරමුණු ඉලක්ක කාර්යක්ෂමව ඒ වගේම කාර්යසාධක ලෙස. ඉතින් සංවිධානයේ කරමුණු කියන ඒවා කාර්යක්ෂමව ඉටු කරගත්තොත් තමයි මේ සංවිධානයේ කාර්යසාධනය වැඩි වෙන්නේ. ඉතින් මේ කාර්ය සාධනය ඒ වගේම කාර්යක්ෂම ලෙස ඉටු කර ගන්න නම් ඒකේ තියෙන භෞතික සම්පත්, මානව සම්පත්, ඒ වගේම තමයි මූල්‍ය සම්පත්. සංවිධානයක තියෙන ඔය කියන සම්පත් සැලසුම් කිරීම, සංවිධානය නායකත්වය ලබා දීම, පාලනය කිරීම. මෙන්න මේ කියවපු අපි කියපු කාර්යයන් මේ සංවිධානය සැලසුම් කිරීම, නායකත්වය පාලනය කිරීම කියන කාර්යයන් ඇතුළත් වූ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි හඳුන්වන්නේ කළමනාකරණය කියලා. එහෙනම් ආයතනයක් ගත්තොත් ආයතනයක අරමුණු තියෙනවා. ඉතින් ඒ ආයතනයක අරමුණු ඉලක්ක ඒවා කාර්යක්ෂමව කාර්යසාධක ලෙස සංවිධානයක තියෙන අරමුණු ඉලක්ක කාර්යක්ෂම ලෙස කාර්යසාධක ලෙස ඉටු කරගන්න ඒකේ තියෙන භෞතික
මානව මූල්‍ය සම්පත් කොහොමද සැලසුම් කරන්න ඕනේ සංවිධානය කරන්න ඕනේ ඒකට නායකත්වය දෙන්න ඕනේ පාලනය කරන්න ඕනේ එන්නේ ඒ කියන කාර්යයන් ඇතුළත් වන සම්පූර්ණ ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් මේ තමයි කළමනාකරණ ක්‍රියාවලිය. ඉතින් කළමනාකරණ ක්‍රියාවලියේදී මම අර කිව්වා ඕගනයිසින් සංවිධානය. ඒ වගේම ප්ලෑනින් සැලසුම් කිරීම, ලීඩින් මෙහෙයවීම නැත්නම් නායකත්වය දෙනවා, ලීඩ් කරනවා සහ කන්ට්‍රෝලින්. කන්ට්‍රෝලින් කියන්නේ පාලනය කරනවා. ඉතින් සංවිධානයක් ගත්තොත් ප්‍රයිවට් කම්පැනි එකක් නැත්නම් රජයේ ආයතනයක් අපි ගත්තොත් විශ්වවිද්‍යාලයක් මේ වගේ තියෙනවා නේද ඕගනයිසේෂනල් chart එක සංවිධාන සටහනක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සංවිධාන සටහන. සංවිධාන සටහන දැක්කම ආයතනවල ඔයගලන්ට තේරෙයි ඒකේ බලය බෙදිලා ගිහිලා තියෙනවා ඉහළ ඉඳලා පහළට. ඉහළ සිට පහළට. ඉතින් මේ බලන්න ඕනේ ඒ කාර්යයන් විශේෂිත වූ තනතුරු තියෙන ආයතනයක. ඉතින් තීරණ ගන්නෙ කවුද ආයතනය? ඉහළ කළමනාකාරීත්වය. ඉහළ කළමනාකාරීත්වය ගන්න තීරණ ක්‍රියාවට නැංවීමට ඊට අවශ්‍ය විදිහට සංවිධානය වෙලා තියෙනවා. ඉතින් ආයතනික සංවිධාන සටහනක් ඔයගොල්ලෝ නිරීක්ෂණය කරොත් ඒක පැහැදිලි වෙයි. අපි ඉස්සරහට මේවා දීර්ඝ වශයෙන් කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ කාර්යයන් හතර පිළිබඳවත් අපි මේ පාඩමේදී දීර්ඝ වශයෙන් කතා කරනවා. ඉතින් ඒකෙදී දැන් මම මේ කළමනාකරණය කියන මාතෘකාව පිළිබඳවයි තාම කතා කරන්නේ. ඒක නිර්වචනය. ඉතින් ඒකේ සංකල්ප කීපයක් අපි කතා කරන්නේ කාර්යක්ෂමතාවය කියලා ඉගෙන ගත්තා ඔයගොල්ලෝ. ඒ වගේම තමයි කාර්ය සාධනය නැත්නම් සඵලදායීතාව කියලා ඉගෙන ගත්තා. මොකද්ද කාර්යක්ෂමතාවය කියන්නේ? efficiency මොකද්ද මේ කාර්යක්ෂමතාවය කියන්නේ? කාර්යක්ෂමයි මොකද්ද? අපි දන්නවා සමාජයක් සතු ආර්ථිකයක් සතු රටක් සතුව පවතින සම්පත් සීමිතයි අපි කියනවා හිගකම කියලා හිගකම සම්පත් හිගන් මේ හිගකම කියන සංකල්පයට හැම රටක්ම හැම සමාජයක්ම හැම ආර්ථිකයක්ම හැම පුද්ගලයෙක්ම අඩු වැඩි වශයෙන් සාපේක්ෂ වශයෙන් මුණ පාන. ඉතින් සමාජයක සතු සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් භාවිත කරලා කියන්නේ අපි සම්පත් ගත්තත් ඒවා ඉන්පුට්ස් නිෂ්පාදන ක්‍රියාවලිය. ඒ සීමිත සම්පත් භාවිත කරලා උපරිම නිමවුමක් නැත්නම් උපරිම ප්‍රතිදානයක් ලබා ගැනීම. සීමිත සම්පත් භාවිත කරලා උපරිම ප්‍රතිදානයක් ලබා ගන්න නම් දේවල් නිවැරදිව කරන්න ඕන. නිවැරදිව සිදු කළ යුතුයි. අනේක තමයි කාර්යක්ෂමතාවය කියලා ඉගෙන ගන්න. ඒ වගේම කාර්ය සාධනය ඉෆෙක්ටිව්නස් කියන එක. ඉතින් අපි දෙයක් කරද්දී ඒක නිවැරදිව කරන්න ඕන. නිවැරදි. නිවැරදිව කරොත් තමයි සංවිධානයේ කාර්යමුණු ළඟා කරගන්න පුළුවන්. කල යුතු දෑ නිවැරදිව කිරීම තුලින්. ඒ ආයතනයේ කාර්ය සාධනයේ මනින්න තියෙනවා සංවිධානවල කාර්ය සාධන නිර්ණායක තියෙන. key performance indicators කියනවා KPI කියලා හඳුන්වනවා. මේ නිර්ණායක කාර්ය සාධනය මැනීමේ නිර්ණායක තියෙන. ඉස්සරහට අපි කතා කරන මාතෘකාව. ඉතින් මම දැනට කියන්නේ මේ කළමනාකරණයේ තියෙන අපි ඉගෙන ගත්ත ඔය සංකල්ප. ඒ වගේම සම්පත් පිළිබඳ කතා කරා. ඉතින් සීමිත සම්පත්. මේකදී මේ කළමනාකරණයේදී තියෙන සම්පත් විදිහට මූල්‍ය සම්පත, පුද්ගලය, මානව සම්පත, ඒ වගේම යන්ත්‍රෝපකරණ, යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි, අමුද්‍රව්‍ය, ඒ වගේම නිෂ්පාදන ශිල්ප ක්‍රම ක්‍රියාවලි මේවා ඊට වැදගත් කළමනාකරණයේ සංකල්ප. මේ තමයි එතකොට මේ කළමනාකරණ ක්‍රියාවලියේදී අපි දන්නා එහෙනම් people මිනිස්සු මුදල් ඒ වගේම මැෂිනරි යන්ත්‍රෝපකරණ ක්‍රම raw material අමුද්‍රව්‍ය මේ ඔක්කොම මේවා කොහොමද මේ කළමනාකරණ ක්‍රියාවලිය ඔස්සේ සංවිධානය කරනවා ඒ වගේම තමයි සැලසුම් කරනවා ඒ වගේම තමයි නායකත්වය දෙනවා මෙහෙයවනවා සහ පාලනය කිරීම කියන ක්‍රියාවලිය ඔස්සේ තමා ආයතනයක තියෙන අරමුණු ඉලක්ක ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඔයාලට දැන් පැහැදිලිද මේ කළමනාකරණය කියන්නේ ක්‍රියාවලිය. කළමනාකරණය කියන්නේ ක්‍රියාවලිය. අපි බලමු දැන් මේ කළමනාකරණ ක්‍රියාවලියේදී කළ යුතු දෑ මනාව කරන්න ඉන්නපැයි මට්ටම් කළමනාකරණයේ මට්ටම් විවිධ මට්ටම් තියෙනවා කළමනාකරණය. මම කලිනුත් කිව්වා එතනයක සංවිධාන සටහනක් බැලුවොත් ඔයාලට තේරෙයි. ඒකේ ඉන්නවා ඉහළ කළමනාකරණය, මධ්‍යම කළමනාකරණය, පළමු පෙළ කළමනාකරණය. මේ විදිහට කළමනාකරණයේ මට්ටම් තුනක් තියෙනවා. දැන් අපි විශ්වවිද්‍යාලයක් ගත්තොත් විශ්වවිද්‍යාලයක ඉන්න උපකුලපතිවරයෙක් ඉන්නවා. ඉතින්
උපකුලපතිවරයෙක් ඉන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාලයක ඉන්නවා විවිධ අපි ගත්තොත් ෆැකල්ටි වයිස් ගත්තොත් ෆැකල්ටි ඩීන්ලා ඉන්නවා. ෆැකල්ටි ඩීන්ලාගෙන් පස්සේ වෙනම ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා ඉන්නවා. ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා යටතේ තව තනතුරු තියෙනවා. සීනියර් ලෙක්චරර් ඊට අමතරව non academic staff මේ විදිහට බෙදිලා ගිහිල්ලා තියෙනවා බලතල. අපි ගත්තොත් රජයේ සංස්ථාවක් ගත්තොත් ඒකේ ඉන්නවා සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂ මණ්ඩලයක්. එහෙම නැත්නම් කළමනාකරණ මණ්ඩලයක් බෝඩ් එකක් ඉන්නවා. ඒගොල්ලන්ගේ